Steak හදන්න අපිට ඕන වෙනවා stainless steel pan එකක්. Hello guys. කොහොමද ඔයාලට? ඔයාලා දන්නවද අද දවස මොකක්ද කියලා? අද තමයි Valentine's Day. අපි දෙන්නම කල්පනා කරා මොනවද කරන්න කියලා අද දවසට හිතාගන්න බෑ වැඩක් දෙක මොකද කරන්න කියලා. ඉතින් අපි හිතුවා මොන හරි කෑමක් හදමු කියලා. ඉතින් අපි අප්සර යනවා කෑමක් හදන්න. නෑ අද මම පොඩ්ඩක් කපටි වුණා. මම තෝරගත්ත කෑමක් මේ වැඩිපුරම එයා දක්ෂයි ඒක හදන්න. ඒ නිසා මේ මේන් ඩිෂ් එක එයාට හදන්න දීලා මම ওই පොඩ්ඩක් සයිඩ් සපෝට් දෙන්න යන්නේ. ඔය බලන්න හැමෝටම කියන්නේ මටත් වෙන්න පුළුවන් ඈ. ඔව්. එහෙනම් බලමු මොකද අද හදන්න යන්නේ කියලා. සුද්ධ එහෙනම් ඔයා කියනවා මොනවද හදන්න යන්නේ කියලා. අපි හදන්න යන්නේ ස්ටේක් එකක්. ස්ටේක් දෙකක්. ඊට පස්සේ ෆ්‍රයිස්. තව තියෙනවා බ්‍රොකොලි. මම ස්ටේක් එක හදන්න ඕන ෆ්‍රයිස් බ්‍රොකොලි හදාගන්න. බ්‍රොකොලි තියෙනවා සැලඩ් තියෙනවා චුටි ඩිෂස් ටිකක් කරනවා. වාව් සත්‍ය හරි අමාරුයි තමයි ලයින් කරගන්න. මා විතරක් ගත්තොත් එහෙම අප්සරාගෙන් දාලා උඩ. අප්සරා ගත්තොත් එහෙම මගේ බෙල්ල නෑ මේ. අපේ ලොකත් එක ෆොටෝත් එහෙමයි තියෙන්නේ. හරි හරි හදන්න ගමුද? අපි ඉතින් මේ අද ස්ටේක් එකට මේ ඇතරම ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඕනේ නැහැ මේක ඉක්මනටම හදලා ගන්න පුළුවන් දින එකක්. මම ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කොච්චර වුණත් හදන්න ඕනේ. මොකද හෙඩ් චෙෆ්ට මේ උයන් විතරයි පුළුවන් ඒව ලෑස්ති කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම මේ ටට්ටක් ගාලා මේ හදාගන්න ගමන් ස්ටේක් එකට අපිට සිදු ලුණු දානවා. මේ අපි ඉතින් ටිකක් වැඩිපුර සිදු ලුණු දානවා. ඒ නිසා මේ ටිකක් වැඩිපුර සිදු කරගන්නවා. ඊට පස්සේ ඔයා දැකලා තියෙනවා හොටෙල් වල හෙඩ් ෂෙෆ් ඇවිල්ලා කොහොම කපන කොටනවා. නෑ නේද නෑ ඒක ඇත්ත ඇත්ත. ඒකට මට තර්ක නෑ. තර්ක ෂෙෆ් නෑ. එක්ක ඔක්කොම ලෑස්ති කරලා දෙනවා. ඇත්ත. ඒ නිසා මේ සිදු ලුණු ටිකක් සිදු කරගන්නවා. ඊට පස්සේ ඒක චූටියට කපලා මම මේ බ්‍රොකොලි එකටත් දාගන්නවා. ඊට පස්සේ මේක කඩෙන් ගෙනාවා. ඒක මේ ස්ටෆ් පෙපර් එකක් ඒක කඩෙන් ගෙනාවා. ඊට පස්සේ සැලඩ් එකක් තියෙනවා මාරම රස සැලඩ් එකක්. ඇත්තටම කියනවා නම් දාන්න විශේෂ දෙයක්වත් නෑ මේ අයිස්බර්ග් ලෙටස් එකට. මයොනයිස් දානවා ස්වීට් චිලි සෝස් දානවා. ඔයා කියලා දෙනවද දාලා තියෙන්නේ? හා මම කියලා දෙන්න. වීඩියෝ එකක් යන ගමන් අපි බලමු කොහොමද හදන්නේ කියලා අප්සරා. ඔව්. මම අමාරු මේක කරන්න මම ස්ටේක් ඔව් එක හදන්න. නෑ හරි ඒක ඇත්ත අමාරුයි තමයි මොකද මේ ගානට කුක් කරගන්න ඕනේ. සැලඩ් එක හදාගන්න යන්නේ මං අයිස්බර්ග් ලෙටස් එකෙන් භාගයක් ගන්නවා. ඊට පස්සේ කියුකම්බර් වලින් ටිකක් ගන්නවා. අපි දෙන්නට ඇති දානක. ඇත්තටම මාරම ලේසි මේක මොකද මේ සැලඩ් එක හදාගන්න ඕනේ නේද? ඔව් කැරට් මේ කැරට් ඩිමෙන්ෂන් එනවද කරලා? මේ නෑ මේක හදාගන්න පුදුමම ලේසි. ඒ කියන්නේ මේ ඇත්තම කියනවා නම් ඔය විනාඩියට මේ හදලා ඉවර කරන්නත් පුළුවන්. ඒක ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. එතකොට තමයි ඒක රස එන්නේ. මේ ඒක මෙහෙම ලොකු කෑලි වලට කපලා ගන්නවා. ඊට පස්සේ අර කියුකම්බර් එකටම දාලා මේ ඇත්තම කියනවා නම් දැන් හදලා ඉවරයි. මොකක්ද දන්නවද ඊළඟට කරන්නේ? ඊට පස්සේ ඇති වෙන්න මයොනයිස් දාගන්නවා. පොඩ්ඩක් ඉන්න. අපිට තියෙන මම හිතුවා කඩේ යන්න වෙයි කියලා දුන්නු ගාලා. නෑ ඒ වගේ දේවල් නැති වෙන්නේ සාමාන්‍යයෙන් මේ. මම මයොනයිස් කන්න මේ පොඩි අමාරුවෙන් වුණාට ගොඩක් කනවා. හරි. මයොනයිස් එකෙන් දාගත්තා මෙහෙම. ඊට පස්සේ ස්වීට් චිලි සෝස් එකෙන් දාගත්තා. අනේ ඊට පස්සේ අද අපි මේ විශේෂයෙන් පාවිච්චි කරන්නේ හිමාලයන් රොක් සෝල්ට් එක පින්ක් එක. ඔව්. ඊට පස්සේ ඒක වීඩියෝ වල විතරද යන්නේ ඉතින්? නෑ මන් දාන්නේ. ජීවිතේට වෙන්නේ. ඔව් අපේ රිද්දස් ඉන්නේ නුනේ ඒක හංගලා. ඒක නෑ ඒක තියෙනවා. එපා තියෙන්නේ. තියෙනවා.
හරි මේති සැලඩ් එක ඉවරයි. කලවම් කරන්න නෑ. නෑ කන ගමන් කලවම් කරගෙන. එතකොට රහ අර ගොඩක් කලවම් කරනකොට මේක මේ මයොනයිස් එහෙම නියම් දිය වෙලා යනවනේ. ඊට වඩා මෙහෙම තියෙද්දි මාර රහයි. හරි ඊළඟට අපි මේ බ්‍රොකොලි ටික කපා ගන්න යන්නේ. ඒකත් දිගට පලා ගන්න ඕනේ එච්චරයි. හැබැයි මේ බ්‍රොකොලි වෙනස් නෑ. ඔව් අර මේ ලොකු මල වගේ තියෙන එක නෙවෙයි. මේකත් බ්‍රොකොලි වර්ගයක්මයි. හැබැයි ඒක නිකන් අතු වගේ තියෙන්නේ. ඒක රහයි මට හිතෙන්නේ අනිකට වඩා මේක රහයි කියලා. පොඩ්ඩක් මේ අනෙක් එක පොඩ්ඩක් හයි වැඩි ඔව් මේක එච්චර මේ හයියක් නැහැ. මම දන්නේ මම කන්න තාසයි විහාරකට වඩා හොඳයි වගේ හිතනවා. හෙජ්ජ Welcome to Jurassic. ස්ටේක් හදන්න අපිට ඕන වෙනවා ස්ටේන්ලස් ස්ටීල් පෑන් එකක්. මොකද ඒක හොඳට රත් කරගන්න ඕනේ. මම YouTube එකෙන් බලලා මේ ස්ටේක් හදන්න වනිනවා. මේක මේ ඒකට කියන විදිහට මේක හොඳටම රත් වෙලා තියෙන්න ඕනේ. හොඳටම රත් වෙලාද කියලා බලන්න පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේකට වතුර බින්දුවක් දානවා අර නිකන් ඒක නිකන් වතුර බින්දුව නටල ගන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ වත්තලේ ගන්න වතුර බින්දුව ඇලවෙන්න තෝ ජිල් බෝලේ වගේ යන්නේ. හරි අපි දැන් මේකට පොල් තෙල් දාගන්නවා. පොල් තෙල් ටික වැඩි කරනවා නේද? එතකන් ස්ටේක් එක ඇත්තටම කිව්වොත් මේ ස්ටේක් එකට කලින් පොඩ්ඩක් ලුණු ටිකක් එහෙම දාලා සීසන් කරගන්න ඕනේ. මට අමතක් වුණා. මට අමතක් වුණේ නෑ. මගේ ගෝලයා වැඩේ කරේ. කරලා නැහැ. ඒක නේද මට කරන්න දෙයක් නෑ. වෙන්ද ගන්න ගමන. දැන් මේ වීඩියෝ කරද්දී 아무තු බඩු එළියට එන්න අප්පා. ඔය මැනේජ් හලගන්න. අපිට මේ දෙකම එකට දාන්න පුළුවන්. හරි මේක දාද්දි හැම වෙලේම ඇඟින් එළියට දාන්න ඕන නැත්නම් කියනවා එහෙම තමයි වීඩියෝ YouTube එකේ කියන දේ. ඔයා කොහොමද අපිට? ස්ටේක් එක ගොඩක් වෙලා හදන්න නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 4ක් එක පැත්තක් විනාඩි 2ක් වගේ කුක් කරපුවාම හරි. මොකද අපි දෙන්න මීඩියම් රෑ ගන්න ඉන්නවා හදන්න. හරි මම කියන දේ හදන්නේ නෑ. ඒක තමයි HF ගේ උපදෙස් මත මම මේ වැඩ බාර ගත්තා. හැබැයි මේ හොඳටම මේ වැඩ බලන එක්කෙනා ළඟ මේක. ඊට පස්සේ තව අපි මේකට මොනවද දාන්නේ රෝස්ටරි දානවා. අපි ගාව තියෙන්නේ ෆ්‍රෙෂ් ඒවා නන්නේ. මම මේ අක්ෂරාට දුන්නේ පොඩ්ඩක් එයාගේ. එයාත් දැන් ඉගෙන ගන්න දෙලා කොහොමද ඒව හදන්නේ? නැත්තම් කවදාවත් ඉගෙන ගන්න ස්ටේක් හදන්න. මටමයි. මේකට පාටයක් ගන්න. ඔයා කරන තරම් හරි නෑ. ස්ටේක් එක හදපු ගමන් කපන්න හොඳ නෑ. මොකද ඒක විනාඩි 10ක් විතර වගේ තියලා තමයි කපන්න කියලා කියන්නේ. හරි. ඒක හැදෙනකන් HF ගේ වැඩේ ඉවරයිනේ. දැන් ඉතින් මම කරන්න යන්නේ මේ ෆ්‍රයිස් ටිකක් හදාගන්න. දැන් තියෙන්නේ බ්‍රොකොලි එක හදාගන්න. මේ දැන් ෆ්‍රයිස් ටික හදලා ඒක හදන්න ගියොත් එහෙම ෆ්‍රයිස් ටික සීතල වෙනවා. ඒ නිසා මම හිතුවා මේ ඒ දෙකම එකවර කරගන්න. මේ තියෙන මම හදපු ස්ටේක් එක. අම්මමයි. හොද්දක් හැදුවත් හැදි ගන්නවා. එයා හදපු හොද්ද. නෑ රසයි ඉතින්. රසයි ඔහොම කරගෙන යන්න ඉතින්. එතකොට හදිසියෙ හරි හොද්දක් හැදි ගන්න. හරි. දැන් අපි ෆ්‍රයිස් ටික දාගන්න යන්නේ. මගේ ඩීප් ෆ්‍රයි එකට. හරිද ඩීප් ෆ්‍රයි එකක් හදන්න. ඇත්තම කියනවා නම් මට මතක නෑ ගාන කීයද කියලා පවුන් 10ක් වගේ. නිකන් කියලා කිව්වේ නෑ. නෑ වටිනාකම පවුන් 10ක් වගේ මට හම්බුනේ නික.
අපි ෆ්‍රයිස් ටික හදාගන්නකම් මම ආයේ මේ බ්‍රොකොලි ටිකක් හදාගන්න යන්නේ අනිත් පැත්තෙන්. ඒක අර දිගාතට කපලා තියෙන එක හැමම මේ ලුණු ගම්මිරේ කපලා දාන්න. දාන්න. ඒ ටික දාන්න ලුණු. හරි ලොකු ෂෙෆ් ආය වැඩට බැස්සා. පොඩි ෂෙෆ් හරියන්නේ නැහැ වැඩේ. ස්ටේක් එක කපා ගද්දී against the grain කපා ගන්න ඕනි කියලා කියනවා. මට හොයාගන්න බෑ කොහෙද ওই grain එක තියෙන්නේ කියලා. මට හිතෙන විදිහට කපනවා ඉතින් මේ. මීඩියම් එකම තියෙනවා. අද තියෙනවද? ඔයාගේ උපදෙස් මතන එක කුක්කුනේ ඉතින් ඒක හරියන්නේ නැහැ. අපි ගොඩක් කුක් කරලා කන්න ගන්නේ එළවන්නේ අර චුවීනේ රබර් වගේ අහන්නේ. ඔව් ඒක. රහස තියෙන්නේ මෙන්න මේ. අපි මේකට බටර් දැම්මනේ. ඒකෙන් චූට්ටක් මොහලා. Tomorrow feels like sunlight warmer than before. I don't know where I'm going.